ඒක සමහර ළමයි දැක්කේ නැහැ. හරවල පෙන්නන්න කමන්නේ. තිසර තන සාදු මාවැනි බිලින්දා කොට කලිසමක් ඇන්දා. බල හේතුවද මේක වටවලැඩ් එකක් කියලා. නාත ලෝකේ ඉන්න පිරිමි හැමෝම අනාත වෙනවා යාව දැක්කම. අනේ මං වැරදි නෑ මට සොරි කියන්න. අනේ රජතුමා ආසම කාටද? කොල්ලන්ටලු. අද රජතුමා බුදිය ගන්න මගේ ළඟට එවන්න. ඉතේ තියාගෙන හොල්ල මගේ නැතා. මොකද අත ගන්න පිටිපස්සේ. මේ බල. නපුංසක ආරක්ෂකයන්ට යන්න බැලුවා. මං දැක්කනේ. ෂික්. හයවන පරාක්‍රමබාහු රජතුමාගේ අන්තපුරේ පුතේ බිසෝවරු 25000ක් ඉන්නවලු. සෝගාණ්ඩ දෙයක් නෙවෙයි. ඒක නම් බොරු නෙවෙයි පුතේ ඉඳලා තියෙනවා. හරිද? ඔව් මගේ අතින් කිව්වනේ. හරි. ඔයාලා සෝගාණ්ඩ ඕනේ 6 වන පරාක්‍රමබාහු රජතුමාගේ අන්තපුරේ බිසෝවරු 25000ක් හිටියා කියන එකට නෙවෙයි. මේ 25000ටම හිටියේ එක රජයි කිව්වහම. ඉල්ලුමට හරියන සැපයුම. හරි. අනිත් එක පිරිමි ළමයි ඔයාලා දන්නවද මේ අන්තපුරේ ආරක්ෂා කරන වගකීම පැවරිලා තිබුණේ නපුංසක ආරක්ෂකයන්ට. යන්න බැලුවා. මං දැක්කනේ. ෂික්. යකෝ යාළුවා දිහා බැලුවේ ඇයි එහෙම කිව්වහම? මං හිතුවේ නෑ එහෙම දේවල් කරයි කියලා. හරි. මං හිතුවේ නෑ මේ වෙලාවේ යාළුවම මෙන්ෂන් කරගයි කියලා. එපා පුතේ. පව්. ඔයා කියන්න ඇයි පුතේ නපුංසක ආරක්ෂකයන්ට මේ වැඩේ බාර දුන්නේ? කොල්ලන්ට දෙන්න තිබ්බනේ. කොල්ලොන්ට බාර දුන්නා නම් පියාගේ නම ඉරක් වෙච්ච දරුවෝ ගොඩක් අන්තපුරයේ ඇතුලේ ඉන්න තිබුණා. තාත්තා හොයාගන්න. ඒ හින්දා ගෑනු පෙන්නන්න බැරි විදිහේ නපුංසකයෝ ටිකකට දුන්නා. ගෑනු දකිද්දිත් දුවනවා. එහෙමයි. ඒ බිසෝරු ටික ඒ ඇස්සේ පුතේ මේ නපුංසක ආරක්ෂකයන්ට දෙනවා අල්ලස්. අද රජතුමා බුදිය ගන්න මගේ ළඟට එවන්න. මේක පුදුමාකාර අසහනයක් කියලා හිතන්න එපා. ඒක තමා බිසෝරුන්ගේ ට්‍රික් එක. මොකද රජතුමා තමන් ළඟට ගෙන්නගෙන කපටිකමින් රවට්ට ගත්තොත් එයාට පුළුවන් මොන බිසව වෙන්නද? අග බිසව වෙන්න. ඒ තනතර වටින්න හේතුව තමා අන්තපුරේ කොච්චර බිසෝවරු හිටියත් අග බිසවට දාව උපදින පිරිමි දරුවෙක්ට තමයි රජකම දෙන්නේ. හරිද? ඒ හින්දා බිසෝරෝ දත කටක ඔක්කොම මැදගෙන ලෑස්ති උනේ. මම මොකද කිව්වේ නෑ. හරිද? බලහන්කෝ කුණු හරපයක් උඹම හිතාගෙන උඹම hina වෙනවා. මොනතරම් වලත්තකමක්ද මේක? හරි. මම බෝ පැලයක් වගේ අහිංසක මිනිහෙක්. මාව වල් පැලයක් කරන්න එපා. පොතේ වල් වෙන්න එපා මල් වෙන්න. හරි. ඒයි. මොකද කරන්නේ? මොකද අත ගන්න පිටිපස්සේ යන්න. මේ බලන්න. රජතුමා දැන් අගබිසවත් තෝරගන්න ඉපායි. ඉතින් බිසෝරු දත කෑවා. ඉතින් කොහොම හරි ඔන්න පුතේ මෙයා හොයාගත් අගබිසවක් නියමයි. දැන් ඊට පස්සේ රජතුමා ඊළඟ process එකට යන්න සෝදානම්. රජතුමා පළමු අධීරය පුතේ දියත් කරනවා. බබෙක් හදන්න බං. ඒක දන්නෙත් නෑ මේ සමහරව මොකද්ද අධීරය වань. හරි. මෙයාට මේ පළවෙනි අවස්ථාවේදී හම්බ වෙන්නේ මෙයාට නෙමෙයි අගබිසවට පළවෙනි අවස්ථාවේදී හම්බ වෙන්නේ ගැහැණු දරුවෙක් අවුට්පුට් එකේ එනවා කෙල්ලෙක්. එයාට දානවා නම චන්ද්‍රාවති. මොකද්ද නම? පළවෙනි අවස්ථාවේදී හම්බ වෙන්නේ ගැහැණු දරුවෙක් අවුට්පුට් එකේ එනවා කෙල්ලෙක්. එයාට දානවා නම
චන්ද්‍රාවති මොකද්ද නම? චන්ද්‍රාවති චන්ද්‍රාමි රෑපාය ආවා හෘදේ පෙමින්නාව නාවා කිව්වේ මෙයාට නෙවෙයි වෙන කාට හරි. මෙයා වෙන කෙනෙක්. චන්ද්‍රාවති. චන්ද්‍රාවති කොච්චර ලස්සනද කියනවනම්. පට්ට කැතයි කට්ට කළුයි හරිම අවුල් ලොඳ පැනපු ඇට පැනපු එහෙම කෙනෙක්. නෑ නෑ ඇත්තටම චන්ද්‍රාවති පුතේ එහෙම අවුල් ඉතින් ටිකක් අසනීපෙන් ලෙඩගාතෙන් හිටපු කුමාරිකාවක්. දැන් කොහොමත්ම ඒ ලෙඩගාතෙන් ඉන්න කුමාරිකාවට රජකම දෙන්න පුළුවන්ද? බෑ. හැබැයි කොහොමත්ම පුතේ කුමාරිකාවන්ට නැත්තම් ගෑනු ළමයින්ට රජකම දෙන්නේ නෑ. ඇයි ඒ? රජකම දෙන්නේ පිරිමි ළමයින්ට විතරයි. ඇයි ඒ ගෑනු ළමයින්ට රජකම දෙන්නේ නැත්තේ? වඳුරන්ට දැලි දෙන්න තියෙන්දා? ඈ? නෑ නෑ. හයියෙන් හප් කිව්වත් අඬන ඔයාලට රජකමක් වගේ දෙයක් දුන්නාම කෝටි දෙකක විතර මිනිස්සු බනිනකොට ඔයාලා මොකද්ද කරන්නේ? අනේ මං වැරදි නෑ මට සොරි කියන්න. මෙයාලට රජකම දෙන්න බෑ. අගමැතිකමක් හෝ ජනාධිපතිකමක් කලාතුරකින් ගෑනු කෙනෙක්ට හම්බ වෙන්නත් පිරිමි යෝගකින් උපත ලබන්න ඕනේ. ඒගොල්ලෝ ඉතින් ලස්සන නෑ. පිරිමි පෙනුමක් පිරිමි කටහඬක්ම තමා තියෙන්නේ. බොරු නම් බලන්නකෝ වගේ අපේ අගමැතිතුමිය. කෙලින්ම පුතේ වික්ටර් රත්නායකයි එයයි එක ළඟ තිබ්බහම අඳුර ගන්න අපිට හරි අමාරුයි මේ කවුද කියලා. හරි hina වෙන්න එපා පුතේ මේවා විහිළු නෙවෙයි. පිරිමි යෝගකින් දැන් සමහරු කල්පනා කරන්නේ මේ වෙනකොට මොකක්ද දන්නවද? අගමැතිතුමිය දැකලා තිබ්බත් ඌ වික්ටර් රත්නායකව දැකලා නැහැ. ගෙදර ගිහින් බලපන් කවුද කියලා. හරි. මේ දෙන්න බෑ. රජතුමා දෙවෙනි ක්‍රියාදාමයට යනවා. ගේ මාතේරියේ නෑ. දෙවෙනි පාර වැඩේ කළා කියන දෙවෙනි පාර වැඩේ හරි. දෙවෙනි පාරත් හැබැයි හම්බුනේ කෙල්ලෙක්. එයා හැබැයි මරු කියන්නේ එහෙම. එයා ඉතින් ලස්සනයි. එයාගේ නම පුතේ ලෝකනාථ. ලෝකේ ඉන්න පිරිමි හැමෝම අනාථ වෙනවා එයාව දැක්කම. නාථ ලෝකේ ඉන්න පිරිමි හැමෝම අනාථ වෙනවා එයාව දැක්කම. ඒකයි ලෝක අනාථ අයන්න කපලා ලෝකනාථ කළේ. හරිද? මාර ලස්සනයි, මාරම හැඩයි, සෙක්සි කිව්වම hina වෙන්න එපා. නෑ hina වෙන්න කවන්නේ නෑ. පියුමි හංසමාලි වගේ නෙවෙයි ඊට වඩා චුට්ටක් ලස්සනයි. හරි. නරු. නරු යාළුවට ටොප් බඩු අන්න. යකෝ අහපන්. ඒයි මෙයක් ගෑනු ළමෙක් ලස්සන වුණාට වැඩක් නෑ රජකම දෙන්න බෑ. කොල්ලෙක්ම වෙන්න ඕනේ. එහෙනම් රජතුමා එහෙනම් මොකද කරනවා ඇත්තේ? උඹලා වගේ වල්කමක් රජතුමාට නෑ යකෝ. යකෝ අනිත් පැත්ත හැල්ලා බුදිය ගන්න ඇති. තුන්වෙනි පාරක් try කළා. ඒ පාරක් කෙල්ලෙක් වුණොත් මේක බාලිකා පාසලක් වගේ වෙනවා. ඒ හින්දා රජතුමා ආයෙ උත්සාහ කළේ නෑ බබා. තැන් වල අනාථ වෙලා අම්මා තාත්තා නැති කොල්ලෝ ටිකක් මෙයා අරන් හදාගත්තා. එයා ළඟ හිටියා සපුමල් කියලා බබෙක්. ඉතිහාසයේ පාඩමේ ඉගෙනගෙන ඇති. එතා පිටේ නැගලා ගම්දනව් සිසාරා යනවලු බලන්න මේ රටතොට විස්තර. මෙහෙම එතා පිටේ නැගලා හොල්ල මගේ නැතා එහෙම යනකොට දෙමටාන කියන මහ කැලෑවේ මහ මූකලානේ වතුර වලක් ළඟ හෙළුවැල්ලෙන් පොඩි කොල්ලෙක් අංගජාතය පොළවට ලම්බක කරන් මාළු බබායි අයියෝ ඔයාලා චිත්ත රූප මවා ගන්න එක හරි අවුල් මට. මේ කොල්ලා කුයින් ගගා මං කියන්නේ බිලිපිත්ත මාළු බබා ඉන්නවා. රජතුමා ආසම කාටද? අරු අනේ පුත්. රජතුමා ආසම කාටද? කොල්ලන්ටලු. උඹලා හිතුවද මේක වටවැලැඩ් එකක් කියලා? හරි. මේ අහපන්.
රජතුමා ආසා පිරිමි බබාලට එහෙම කිව්වහම තවුල් වගේ කමන්නේ. ඉතින් පොතේ මේ හෙළුවැලි බබාව ගෙන්නවා. එන්නකෝ මෙහි ළඟට. ගෙන්නලා ඔයා කවුද? ඔයා කොහේ ඉඳලා දාවේ? ඔයා කින්ද? ඔයා මන්ද? කොහොමද කියලා කුයින් ගාලා උරතල් කරලා ඇහුවා. එතකොට මේ පොඩි කොල්ලා පුතේ අවුරුදු 7ක් විතර චෝටි කොල්ලෙක් හෙළුවෙල්ලෙන් හිටියට කොල්ලා කවියක් කියනවා. මොකද්ද කියන්නේ? මාවැනි බිලින්දා කොට කලිසමක් ඇන්දා. ඒක ලොකු හින්දා ඊට ඉහෙලින් පටිය බැන්දද? නෑ මොකද්ද කියන්නේ? මාවැනි බිලින්දා වර ළඟට කැන්දා දුක් සැප කුමන්දා අසන නිරිඳෝ වෙන කොයින්දා. රායතුමාට මාර සතුටුයි. මූ කිව්වේ මොකද්ද? මාවැනි බිලින්දා මං වගේ හෙළුවෙලි බබාලා ඇම්ඩ පැටව් ළඟට ගෙන්නගෙන කොහොමද කියලා අහන වෙන කවුද ඉන්නේ හයවන පරා ඇරෙන්න. පරා කිව්වේ ආදරේට හයවන පරාක්‍රම බව ඇරෙන්න. කොල්ලා ගැන මාර සන්තෝසයි යකෝ. මේ වයසට කවිත් කියන්න පුළුවන්. මෙයාව හෙළුවැල්ලෙන් මැතා පිටේ තියාගෙන හොල්ල මගේ නැතා අරගෙන ගියා මාලිගාව. අනේ ඔයාලත් එක්ක බෑනේ මං කිව්වා බෑ. චුට්ටක් පව් පුරවන්නද? ඔය සැලලිහිණි සංදේශය බබා හම්බ වෙන්න කියලා කරපු යාතිකාව නම් ඒක කරපු කපුව තොටගමුවේ හාමුදුරුවෝ නම් බබා බයි හිතෙනවනේ පව්කාර සිතුවිල්ලක් ආවනේ මටත් ඕක ඇති වුණා කියන්නකෝ. පස්සේ මම තීරණය කරගත්තා ඔයා වගේම නෑ හාමුදුරුවෝ එහෙම කවදාවත් කරන්නේ නෑ. හාමුදුරුවෝ හොඳ කෙනෙක්. තොටගමුවේ හාමුදුරුවෝ එහෙම කරන්න විදියක් නෑ කියලා මම හිතාගෙන ඉන්නකොට මම දැනගත්තා මේ තොටගමුවේ හාමුදුරුවෝ ලියපු ප්‍රධාන පොත් 3යි කවි පොත්. ඒ පොත් 3ම ලියුනේ මේ ගෑනු දෙන්න හින්දා කියලා. පරවි සංදේශය චන්ද්‍රාවතීට සැලලිහිණි සංදේශයේ ලෝකනාථට බබෙක් හම්බ වෙන්න කාව්‍යශේඛරයේ කියන පොත ලෝකනාථට බණ අහන්න ආසහිතිලා. සාදු මං ඒකත් පැත්තක තියලා කමන්නේ පොඩි කාලේ ඉඳලා අඳුරන හින්දා ලිව්වා කියලා හිතාගෙන මම පුතේ ඉන්නකොට මට හම්බ වෙනවා මේ පොත්වල ඇතුලේ තියෙන ස්ත්‍රී වර්ණනා. හාමුදුරුවෝ 16 මහණ වුණා නම් ගෑනුන්ගේ අංගපසංග ගැන මෙච්චර හොඳට දන්නේ කොහොමද යකෝ සිසිවන උවන ඉඟසුඟගත හැක මිටින නිසි පුළු ලුකුල රියසකයුරු තිසර තන මට අවුල තියෙන්නේ පුතේ සිසිවන උවන හඳ වගේ මූණ ගැන නෙවෙයි. මට අවුල තියෙන්නේ පුතේ ඉඟසුඟ මිටින් ගන්න පුළුවන් කෙට්ටුයි කියන එකත් පේනවා අවුලක් නැහැ. නිසිපුළු ලුකුල රියසකයුරු කරත්තරෝදයක් වගේ පුලුල් පස්සක් අවුලක් නැහැ පුතේ. පිටිපස්ස හැල්ල යනකොට උනා තාමුදුරොන්ට පේනවනේ. තිසර තන අඩෝ ඒක එළිය දාගෙන නෑනේ බං. මට එතකොට හිතුණා සාදු නෑ මම ඒකත් පැත්තක දාලා අපෝ මොකද්ද බං ඈනු මැරෙන ගැත. හරි මම ඒකත් පැත්තක දාලා ආයෙ සත්භාවයෙන් ඉන්නකොට බං මට කාව්‍යශේඛරේ තව පුරවැණුමක් හම්බ වෙනවා. නෙළුම් මල් ගඳගත් පවන් බිගුළුහු බැඳයත් සුරත සරතැස යුත් පුරඹ හල කවුළුවෙන් ගෙටපත්. ඔයාලට තේරුන්නේ නෑනේ? මීමැස්ස පුතේ උදේ පිපුණු නෙළුම් මල් සුවඳ පසුපස හඹාගෙන යනවලු උදේ පාන්දර. රාත්‍රී කාලයේ සැමියෝ එක්ක කාමරය ඇතුලේ මොනවා හරි ක්‍රීඩාවක යෙදිච්ච සුරත සරතැස යුත් දාම් චෙස් වගේ මොනවා හරි අදිනවා ඇතින් රැයට. හරිද? එතකොට ඒ වගේ දේවල් කරපු ගෑනු Tamanගේ ජනෙල් විවර කරනවලු. ඒ විවර කරනකොට කාමර ඇතුලෙන් එන විලවුන් සුවඳ ඊටා වැඩි හින්දා මීමැස්සෝ ටික අර නිරුම්මල් පස්සේ යන්නේ නැතුව කාමර ඇතුලට දින්ගනවලු. මට ගැටලුව තියෙන්නේ ඒක නෙවෙයි. හාමුදුරුවෝ කොහොමද දන්නේ මීමැස්සෝ කාමර ගානේ දින්ගනවා කියලා? හාමුදුරුවෝ ඉන්න ඕනේ පන්සලේ නේද? මට එතකොටත් හිතුණා සාදු මම ඒත් හිත හදාගත්තා බං. ඇයි බං මේක ලේසි පහසු පව පුරව ගැනීමක්ද? නෑ. මම ඒත් හිත හදාගෙන ආයේ පැත්තකට ගිහිල්ලා
හාමුදුරුවෝ එහෙම නෑ කියලා හිත හදාගෙන ආයිස්සරහට කියවනකොට මට හම්බුණා කියහන්කෝ අර සංදේශය යවලා ලෝකනාථට හම්බෙච්ච බබාට නම දැම්මලු දෙවන ජයබාහු කියලා. මට එතකොට නම් හිතුනේ පුතේ සාදු කියලා නෙවෙයි. තොටගමුවේ හාමුදුරුවෝ ලියපු පොත් 5යි. පහම ලියා ගන්න. පහම යටින් යට ලියා ගන්න. එක්ක ගමද්දා ලියා ගන්න. පළවෙනි එක පරවි සංදේශය. ඊළඟ එක බුද්ධි ප්‍රාසාදිනිය. බුද්ධි ප්‍රාසාදිනිය. අන්න එතකොට නම් මට හිතුණා හරිද හාමුදුරුවෝ ගැන මේ දේවල් දැනගන්නකොට ඇත්තටම මිනිස්සු ඔය බුද්ධි ප්‍රාසාදිනිය කියන පොත ලියපු හින්දා ගෞරවයක් විදිහට තොටගමුවේ හාමුදුරුවන්ට නමක් කිව්වලු. මට එතකොට හාමුදුරුවෝ ගැන මතක් වුණේ ඒ නම හාමුදුරුවන්ට බුද්ධි ප්‍රාසාදිනිය ලිව්ව හින්දා කිව්වලු. හරිද? ඒක සමහර ළමයි දැක්කේ නැහැ. හරවල පෙන්නන්න කමන්නේ. හරි. මට එතකොට නම් හිතුණා මෙහෙම. මම ඇත්තටම ඉතින් හාමුදුරුවෝ නේද? මෙහෙම කරනවද අනේ? අවුරුදු 54න් 6 වන